මේක දැන් වසර එකමාරට කලින් තමයි ආරම්භ කරේ. මේ ආරම්භ කරන මට ලොකු සහයෝගයක් හම්බ වුණා වේරගම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ ඉන්න ඩීඑම්එස්ගේ සිට නිලධාරි මණ්ඩලයෙන්. මේ මොකද අපේ ගමේට සම්බන්ධ කෘෂිකාර්ය නිෂ්පාදන සහකාර නිලධාරිතුමියත් අපිව මේ මූලික පුහුණු වටේට යෙදෙව්වා රාත්‍ර ප්‍රාදේශීය කාර්යාලයේ විජාතා විද්‍යා සම්පත් මධ්‍යස්ථාන නිලධාරීන් සමග. ඒ මූලික පුහුණුවෙන් අපි ලොකු පන්නරයක් ලැබුවා. මොකද අපි මේක නිෂ්පාදනය කරන ප්‍රමිතිය ගැන දැනුමක් තිබෙන්නේ. අපිට සියලු දැනුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන ලැබුණා. ඒ ලැබෙන පුහුණුව අපි අරගෙන නියම ප්‍රමිතියකට මේ නිෂ්පාදනය කුඩා පැකට් වශයෙන් වෙළඳපොළට මුලින්ම ඉදිරිපත් කරන්න අපි තීරණය කරා. ක්‍රමානුකූලව ඉදිරිපත් කරන් යනකොට අපිට දැනුණා මේක ඉතා හොඳ ආදායම් මාර්ග විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන්නලා තිනවා. ඒ පුරන් වුණ කුඹුරු වලින් යම් ප්‍රයෝජනයක් ගන්න පරමාර්ථයෙන් ඒ ගොවිය දැනුවත් කරලා දැන් මඤ්ඤෝ කාවගාව ව්‍යාප්ත කරලා දෙනවා ගොවියන් 250ක් විතර. කාන්තා ගොවි සංවිධානයේ මගේ නෝනා ලේකම් වේරගම ගොවි සංවිධානයේ තුමිය හරහා මේ ඉන්න මගේ ළඟ වැඩ කරන දැන සේවිකාවන් 8ක් පමණ පුරන් වෙච්ච කුඹුරු අස්සද්දලා මාස 8ක් 10ක් වගේ අතර කාලයක් තුර ලක්ෂ 5ක් 6ක් වගේ මුදලක් ගන්න පුළුවන් තත්ත්වයට ගොවියන්ට සහනයක් ලැබෙලා තියෙනවා මේ මගේ ව්‍යාපාරය තුලින්. මඤ්ඤොක්කා කිලෝ එකක් රුපියල් 55 60ත් අතර මිලකට මම මිලදී ගන්නවා. අද තොග වෙළඳ පොළට මම පැමිණිලා මේ වෙනකොට ලංකාවේ විශාල ප්‍රදේශ ප්‍රමාණයකට මගෙන් නිෂ්පාදන පිටත් කරනවා. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා මගේ ව්‍යාපාර ස්ථානයෙන් ගන්න. ඊට අමතරව මම දඹුල්ල ප්‍රදේශයට, කුරුණෑගල ප්‍රදේශයට, ඉබ්බාගුම් ප්‍රදේශයට, මහනුවර ප්‍රදේශයට, ගම්පොළ, නාවලපිටිය, මාතලේ, අනුරාධපුරයේ කැකිරාව කියන ප්‍රදේශ ගණනාවක් ආවරණය කරනවා දැනට. ඉදිරියේදී තවත් ප්‍රදේශ ගණනක ආවරණය කරන්න බලාපොරොත්තු